Hi friends, welcome to my YouTube channel. ඉතින් මේ The Taste Memory with Rose මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් බලමු මම අද ඔයාලත් එක්ක share කරගන්න යන්නේ මොනවද කියලා. මම අද හදන්න යන්නේ අඹ කරියක්. ඉතින් අපි බලමු මගේ recipe එකට මේක හදන්නේ කොහොමද කියලා. එන්න අපි වීඩියෝ එකට යමු. මුලින්ම මම අද අරගෙන තියෙන අඹ ගෙඩි ටික මේ විදිහට මුලින්ම හොද ගන්නවා. මේකට අපි ගන්න ඕනේ හොඳින් පැහුණු අඹ. ඒ කියන්නේ ඉදුණු අඹත් නෙවෙයි, අමු අඹත් නෙවෙයි. පැහුණු අඹ අරගෙන මේ විදිහට හොඳින් හොද ගන්න ඕනේ. පිටපොත්තේ තියෙන කුණු දූවිලි ටික ඉවත් වෙන්න මෙන්න මේ විදිහට හොඳින් හොදලා ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ කෑලි වලට කපලා අපි ආයෙමත් හොදලා මේ විදිහට භාජනයකට එකතු කරගන්න ඕනේ. දැන් අපි මේ අඹ කෑලි වලට මිරිස් කුඩු ස්වල්පයක් වගේම කහ කුඩු ස්වල්පයක් ඒ වගේම ලුණු කුඩු ස්වල්පයක් එකතු කරලා මේ 3-5 ටික අඹ කෑලි වල හොඳින් මිශ්‍ර වෙන විදිහට මෙන්න මේ වගේ අනා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට හොඳින් අනාගෙන අපි මේක පැත්තකින් තියාගන්න ඕනේ. දැන් අපි අඹ හදන්න අවශ්‍ය අනිත් අමුද්‍රව්‍ය ටික ලෑස්ති කරගමු. මුලින්ම වංගෙඩියට සුදු ලුණු, කුරුඳු පොතු, කරදමුඟු, කරාමුණට ඒ වගේම ඉඟුරු කෑල්ල එකතු කරලා හොඳින් තලා ගන්න ඕනේ. ඊට පස්සේ තලාගත්ත මිශ්‍රණය අමු මිරිස් ලුණු කරපිංචා රම්පේ මේ විදිහට අපි සූදානම් කරගන්න ඕනේ. අපි අද මේක හදන්න පාවිච්චි කරන්නේ මැටි හට්ටියක්. ඒ මැටි හට්ටිය තෙත ගතියවත් වෙන්න මුලින්ම මේ විදිහට ලිපේ තියලා ඊට පස්සේ ඒක රත් වුණාට පස්සේ අපි ඒකට තෙල් ටික එකතු කරගන්න ඕනේ. මම අද මේකට එකතු කරන්නේ ඔලිව් තෙල්. ඔයාලට මේකට පොල් තෙල් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ තෙල් ටික රත් වුණාට පස්සේ මම මේකට තලාගත්තු මිශ්‍රණය එකතු කරලා තෙල් වල හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි මේකට ලුණු ඒ වගේම අමු මිරිස් එකතු කරලා ආයෙමත් තෙල් වල කලවම් වෙන විදිහට හොඳින් හැඳිකා ගන්නවා. ඊට පස්සේ ආයෙමත් අපි කරපිංච ස්වල්පයකට එකතු කරගන්න ඕනේ. දැන් මේ ඔක්කොම තෙල් වල කලවම් වෙන විදිහට මෙන්න මේ වගේ හැඳිකා ගන්න ඕනේ. ඊට පස්සේ අපි 3-5 අනලා තියාගත්තු අඹ කැලි ටික මේ වෙලාවේදී අපි මේ තෙල් එකට එකතු කරලා අපි මේ ටික හොඳින් තෙලේ කලවම් වෙන විදිහට ආයෙමත් හැඳිකා ගන්න ඕනේ. වගේම අඹ ටික අනලා තිබ්බ භාජනයට වතුර ටිකක් දාලා පැත්තකින් තියාගන්න ඕනේ. දැන් අඹ ටික මේ විදිහට තෙලෙන් තැම්බෙන ටික වෙලාවක් තියලා සැරෙන් සැරේට මෙන්න මේ විදිහට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි අරගෙන තිබුණු වතුර ටික මෙන්න මේ වෙලාවේදී මේ අඹ එකට එකතු කරන්න ඕනේ. අඹ එකට වතුර එකතු කරනකොට බොහොම පොඩි ප්‍රමාණයක් එකතු කරන්නේ නැත්නම් අඹ ටික තැම්බෙනකොට දිය වෙලා යන්න බලනවා. මෙන්න මේ වගේ වතුර ප්‍රමාණයක් එකතු කරගලා ඊට පස්සේ අපි මේක වහලා තියාගන්න ඕනේ. දැන් මේ විනාඩි 10කට විතර පස්සේ බලද්දී අඹ කැලි ටික බාගෙට තැම්බෙලා තිබුණා. අපි කලවම් කරලා ආයෙමත් ටික වෙලාවක් වහලා තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ ආයෙ විනාඩි 10කින් විතර බලනකොට අඹ ටික හොඳටම තැම්බිලා වතුර ටික හිඳලා තිබුණා. මෙන්න මේ වෙලාවේදී අපි කලවම් කරලා මේකට උකු පොල් කිරි ටිකක් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ හොඳින් කලවම් කරලා පාට මදි වගේ හින්දා මෙන්න මේ වෙලාවේදී මිරිස් කුඩු සල්පයක් එකතු කරගන්න ඕනේ. වගේම 3-5 බෙදපු 3-5 කුඩු ස්වල්පයක් වගේම මස්කරි 3-5 ස්වල්පයක් මේ වෙලාවේදී එකතු කරගන්න ඕනේ. මම පාවිච්චි කරන්නේ විජේ බ්‍රෑන්ඩ් එක. ඔයාලට පුළුවන් ගෙදර වුණත් මේ දේවල් හදාගන්න. ඒ වගේම ලුණු කුඩු ස්වල්පයක්, සීනි ස්වල්පයක් මේ වෙලාවේදී එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේ ඔක්කොම හොඳින් කලවම් කරලා අපි මේ වෙලාවේදී තමයි රම්පේ එකතු කරන්නේ. රම්පේ අන්තිම වෙලාවේදී එකතු කරුවාට පස්සේ තමයි රම්පේ වල සුවඳ රසය හොඳට අපි උයන කරියට අල්ලන්නේ. අපි මේ වෙලාවේදී කොත්තමල්ලි කුඩු, ගම්මිරිස් කුඩු, උළුහල් ස්වල්පයක් එකතු කරගන්නවා. මම අඹ කරියක් හදනකොට මම විශේෂයෙන්ම කොත්තමල්ලි කුඩු ස්වල්ප එකතු කරනවා. එතකොට අඹ කරියට අමුතුම රසයක් වගේම සුවඳකුත් එකතු වෙනවා. දැන් මේ වෙලාවේදී ඔයාලගේ ලුණු රසය, පැණි රස කොහොමද කියලා බලලා මදි දෙයක් තියෙනවා නම් මේ වෙලාවේදී එකතු කරගන්න. දැන් මේ වෙලාවේදී ඔයාලා ලිප ඕෆ් කරලා මෙන්න මේ විදිහට හොඳින් කලවම් කරගන්න. දැන් මේ අපේ අඹ කරිය සූදානම් වෙලා තමයි තියෙන්නේ. ඔයාලට පුළුවන් මගේ මේ රෙසිපි එක try කරලා බලන්න. ඉතින් අද මම මේ හදපු මගේ අඹ කරිය එක හරිම රසවත්. ඔයාලට පුළුවන් මේක try කරලා බලන්න. ඉතින් ඔයාලා මේ වගේ රෙසිපි බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, ඒ වගේම share කරන්න.
thanks for watching.